දවස්වල දෙහි කියන්නේ ටිකක් මිල අධික දෙයක්නේ. ඉතින් මං හිතුවා ලුණු දෙහි එකක් හදන්න. ඒත් මේ ලුණු දෙහි එක පොඩ්ඩක් විතර වෙනස්. මොකද මම අද ලුණු දෙහි හදන්නේ දෙහි වලින් නෙමෙයි. ඉතින් මේක නාරං වර්ගයක්. මේකට එක එක විදිහේ නම් එක එක පැතිවල කියනවා. මේ වගේ තමයි මං අද ලුණු දෙහි හදන්නේ. ඉතින් මම මුලින්ම මේකේ නැටි ටික කඩලා අයින් කරගන්නවා. ඊළඟට මේකට හොඳ රස්නේ උණු වතුර දාලා උණු දියේ තඹ ගන්න ඕනේ. මේක අපි පැය භාගයක් විතර වගේ උණු වතුරින් තඹ ගන්න ඕනේ. මේ තියෙන්නේ විදියට හොඳට තඹ ගත්තට පස්සේදී දැන් අපිට තියෙන්නේ මේ ටික කෑලි වලට කපා ගන්න. ඊළඟට වෙන භාජනයක් ගන්න ඒකට දෙහි යුෂ ටිකක් මිටික ගන්න ඕනේ. මේ දෙහි යුෂ ටිකේ තියෙන ඇට ටිකත් අයින් කරගන්න. අනිවාර්යෙන් මේකට මැටි හට්ටියක් ගන්න අමතක කරන්න එපා. ඊළඟට මේ ටික ලිපේ තියලා හොඳට රත් කරගන්න ඕනේ. මේක මෙන්න මේ වගේ ගානට නටාගෙන එද්දී අර කපා ගනිපු දෙහි ටික මේකට එකතු කරන්න ඕන. දෙහි ටික මේ වගේ සැරින් සැරේ කලවම් කරගන්න. එතකොට මේ දෙහි ඉස්ම ටික හොඳට මේකට උරා ගන්නවා. දෙහිස්ම ටිකත් මේ වගේ හොඳට නටනකොට ලුණු එකතු කරගන්න තමයි තියෙන්නේ. අපි හොඳට ලුණු එකතු කරගන්න ඕනේ. මම මේකට ලුණු තේ හැඳි 4ක් 5ක් වගේ එකතු කරගත්තා. ඊළඟට ලුණු ටික හොඳට උරාගෙන තැම්බෙනකන් ටික වෙලාවක් කලවම් කර කර තියාගන්න. දෙහි යුෂ ටික ටිකක් හිඳුනට පස්සේ අවුවේ තියලා මේක දවස් 4ක් 5ක් වගේ හොඳට වේල ගන්න ඕනේ. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. දෙහි නැතුව හැදුවා කියලා නෑ. දෙහි වගලින් හැදුවා වගේම හොඳ රසට තියෙනවා. සුවඳත් ඒ වගේම හොඳට තියෙනවා. මේ තියෙන්නේ මම මේ විදියට හදාගන්න පුළුණු දෙහි ටික. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් රික්වෙස්ට් කමෙන්ට් කරගෙන යන්න වගේම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්නම්. bye.